අයිවන් සුබ දවසක්. ඉතින් ඔන්න අදත් මම ඔයාලට ගොඩක් වටින සුපිරි chat GPT secret codes නැත්නම් short codes තුනක් පිළිබඳව වීඩියෝ එකක් අරන් ආවා. මේක ඔයාලට ඉතාමත් වැදගත් වෙනවා ඔයාගේ අධ්‍යයන කටයුතු වලට. එහෙමත් නැත්නම් ඔයාගේ දේශන වලට, එහෙමත් නැත්නම් ඔයාගේ ටියුෂන් පන්තියට මෙන්න මේ හැම දෙයකටම ඉතාමත් වැදගත් chat GPT short code තුනක් අද ටෙස්ට් කරලා බලමු. අපි කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් මුලින්ම ආරාධනා කරනවා අරයන්ගේ channel එක subscribe කරලා මට සහයෝගයක් දෙන්න. අපි එහෙමනම් යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ Google Chrome එක open කරගෙන ඒකේ ChatGPT open කරගන්න. right? මම මෙතන ගන්නවා ChatGPT AI කියලා. right මේ විදිහට ChatGPT open වුණාට පස්සේ ඔයා මෙන්න මෙතනින් click කරලා මේකෙන් තෝරගන්න create image කියන option එක. ඊට පස්සේ ඔයා type කරන්න මෙතන මම මෙතනින් කෝඩ් එකක් copy කරලා ගේනවා. generate image exam short note. මෙන්න මේ short code එක type කරලා ඔයාට අදාළ විෂය නැත්නම් ඔයාට අදාළ පාඩමේ කරුණු වලට අදාළ මාතෘකාව මෙතන type කරන්න. මම මෙතන type කරලා පෙන්නනවා සිංහල භාෂාවෙන් ප්‍රභා සංශ්ලේෂණය කියලා. right? මෙහෙම තියලා මම මේක සබ්මිට් කරනවා. බලමු මොන වගේ අවුට්පුට් එකක් අපිට ලැබෙයිද කියලා. මේක අපි හිතුවට වඩා ඉතාමත් සුපිරි නැත්නම් නිවැරදි තොරතුරු එකතු කරලා අපිට ලස්සන ෂෝට් නෝට් එකක් හදලා දෙනවා. මේක ඔයා try කරලා බලන්න. ඔයාගේ අධ්‍යයන කටයුතු වලට ඉතාමත් වැදගත් වෙයි. මේක සුපිරි ෂෝට් prompt එකක් නැත්නම් ෂෝට් කෝඩ් එකක්. right? මම මේක open කරලා පෙන්නන්න. මෙන්න බලන්න. අපි ප්‍රභා සංශ්ලේෂණය කියලා ගැව්වට පස්සේ ඒකට අදාළ ෂෝට් නෝට් එකක් අපිට ලස්සනට ChatGPT එකෙන් හදලා දෙනවා. right? ඉතින් ඔයත් try කරලා බලන්න. අපි යමු ඊළඟ ෂෝට් කෝඩ් එකට. මම ඊළඟ එකත් මේ විදිහට මම හදලා තියෙනවා. මම මෙතනින් copy කරලා අරන් එනවා. මුලින්ම අපි image කියන එක තෝරමු. ඊට පස්සේ අපි ෂෝට් කෝඩ් එක දාමු. generate comic explain. මම මේකටත් දානවා ප්‍රභා සංශ්ලේෂණයම දාමු. right? මම ඒකම දානවා. right? generate image comic explain in ප්‍රභා සංශ්ලේෂණය. අපි දැන් බලමු මේකට අපි දීපු ෂෝට් කෝඩ් එකට මොන වගේ අවුට්පුට් එකක් අපිට දෙයිද කියලා. right? අපේ අවුට්පුට් එක ආවා. අපි බලමු මේක කොහොමද මෙයා විස්තර කරලා තියෙන්නේ කියලා. බලන්න කොච්චර ලස්සනද කියලා. රූප සටහන් එක්ක කොමික් විදිහට අපිට මේක ඉතාමත් ලස්සනට යා හදලා දෙනවා. right? කොමික් එක්ස්ප්ලේන් එකක් විදිහට මේක දෙබස් එක්ක අපිට ඉතාමත් ලස්සනට මේ විදිහට අවුට්පුට් එකක් දෙනවා. right? ඉතින් ඔයත් එකත් try කරලා බලන්න. අපි යමු එහෙනම් ඊළඟ එකට. right? මම මෙතනින් ඊළඟ එක copy කරන් එනවා. ඊට පස්සේ මම මෙතනින් image තෝරනවා. මම ඊළඟට type කරේ generate image flash cards. බලමු අපි flash cards කොහොමද මෙයා දෙන්නේ කියලා. මම මේකටත් ප්‍රභා සංශ්ලේෂණයම දානවා. යාට කැමති මාතෘකාවක් ඔයාගේ subject එකට අදාළව මෙතනට දෙන්න පුළුවන්. බලමු මේකට මොන වගේ output එකක් අපිට දෙයිද කියලා. right? ඔන්න අපිට flash card එකක් හදලා දුන්නා. අපි බලමු මොන වගේ දෙයක්ද අපිට හදලා දීලා තියෙන්නේ කියලා. right? ඔන්න අපේ output එක ආවා. අපි මේ ක්ලික් කරලා බලමු. මෙන්න බලන්න ප්‍රභා සංශ්ලේෂණයට අදාළ flash cards. ඉතාමත් ලස්සනට නිර්මාණශීලීව හදලා තියෙනවා මේක printable විදිහට. ඔයත් try කරන්න මේක. ඉතාමත් වටිනවා ඔයාගේ විෂයට අදාළ කරුණු වලට ළමයින්ට උගන්වන්න නැත්නම් කෙටි සටහන් පාඩම් කරගන්න මේ වගේ හැම දෙයකම ඉතාමත් වටින ෂෝට් කෝඩ්ස් තුනක් තමයි මම අද අරන් ආවේ. ඉතින් මේ වගේ දේවල් දැනගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ page එක නැත්නම් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න. ඔයාලට මේ වගේ videos නැවත බලන්න. එහෙනම් බොහොම ස්තුතියි.